ජියෝ බ්‍රෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ භූගෝල විද්‍යාවේ බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවයි. මෙහිදී පළවෙනි කොටසේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය 1.50,000 ශ්‍රී ලංකා භූලක්ෂණ සිතියමක සෙන්ටිමීටර් 6 වැඩි කිරීම සෙන්ටිමීටර් 5ක විශාලත්වයෙන් යුතු කුඹුරු යායක සැබෑ වර්ග ප්‍රමාණය දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්ද? මෙහිදී 1.50,000 සිතියමක සෙන්ටිමීටර් 1කින් පෙන්වන්නේ කිලෝමීටර 0.5ක්. එතකොට මේකේ දීලා තියෙන සෙන්ටිමීටර 6ක් කියලා. එතකොට සෙන්ටිමීටර 6ක් කියන්නේ සෙන්ටිමීටර 6 භාගය තමයි ගන්න. එතකොට කිලෝමීටර 3යි. සෙන්ටිමීටර 6කින් පෙන්වන්නේ කිලෝමීටර 3යි. එතකොට සෙන්ටිමීටර 5න් පෙන්වන්නේ කිලෝමීටර 2.5යි. එතකොට මෙහි වර්ගඵලය වෙන්නේ කිලෝමීටර 3 වැඩි කිරීම කිලෝමීටර 2.5. එතකොට පිළිතුර වෙන්නේ වර්ග කිලෝමීටර 4.5. එතකොට මේකේ පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. දෙවෙනි ප්‍රශ්නය 1.50,000 ශ්‍රී ලංකා භූලක්ෂණ සිතියම් වල පුළුල් දිත්ව දුම්රිය මඟ දැක්වෙන පිළිතුර තෝරන්න. මෙහිදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සම්මත සංකේත අනුව පුළුල් දිත්ව දුම්රිය මඟ කළු පැහැති සමාන්තර රේඛා දෙකක් අතර හරස් ඉරි සහිතව දක්වනු ලබනවා. එතකොට මෙහිදී පිළිතුර වන්නේ පස්වෙනි පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන A, B සහ C රූප සටහන් නිවැරදිව අනුපිළිවෙලින් නම් කර ඇති පිළිතුර කුමක්ද? මේකෙදි A රූපයෙන් පෙන්වුම් කරන්නේ කඳු දෙකක් අතර පහත් ස්ථානයක්. ඒ කියන්නේ කපොල්ලක්. B රූපයෙන් පෙන්වුම් කරන්නේ පිටතට නෙරා උස් බිමක්. ඒ කියන්නේ නෙරුවක්. C රූපයෙන් පෙන්වුම් කරන්නේ ඉහළ කොටසේ සමෝච්ච රේඛා ළඟින්ද පහළ කොටසේ සමෝච්ච රේඛා ඈතින්ද පිහිටා තිබීමක්. ඒ කියන්නේ අවතල බෑවුමක්. මෙහිදී කපොල්ල නෙරුව අවතල බෑවුම කියන පිළිතුර තමයි පස්වෙනි පිළිතුර. හතරවෙනි ප්‍රශ්නය දුරස්ථ සංවේදයේදී භූමිපාදක වාසර සහ අභ්‍යවකාශ වේදිකා පිහිටුවීම සඳහා භාවිත උපකරණ 3ක් අණුබෙලි වලින් නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද? මෙහිදී දුරස්ථ සංවේදයේදී වේදිකා පිහිටන උස අණුව භූමිපාදක වාසර සහ අභ්‍යවකාශ ලෙස වර්ග කරනු ලබනවා. මෙහිදී භූමිපාදක වාසර සහ අභ්‍යවකාශ යන වේදිකා පිහිටුවීම සඳහා භාවිත උපකරණ 3 පිළිවෙලින් දැක්වෙන වර්ණය තමයි අහන්නේ. මේකේ පළවෙනි පිළිතුර තමයි මෙම ප්‍රශ්නයේ පිළිතුර වන්නේ කුළුණු ගුවන් යානා චන්ද්‍රිකා. මෙහිදී පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර. පස්වෙනි ප්‍රශ්නය භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු අවකාශීය දත්ත යුගලයක් ඇතුළත් නිවැරදි පිළිතුර කුමක්ද? මෙහිදී අවකාශීය දත්ත යනු පෘථිවිය මත පිහිටීමක් සහිත දත්තයි. පරිපාලන ඒකක සහ මහා මාර්ග මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙහිදී අහන්නේ එම අවකාශීය දත්ත යුගලයක් දැක්වෙන වර්ණය. එහිදී පිළිතුර වන්නේ හතරවෙනි පිළිතුර පරිපාලන ඒකක මහා මාර්ග. හයවෙනි ප්‍රශ්නය භූගෝලීය තොරතුරු පද්ධතියක දෘඩාංග සංරචයකට අයත් ආදානුපාංග ප්‍රතිදානුපාංග හා ගබඩා උපාංග නිවැරදිව අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මෙහිදී ආදාන ප්‍රතිදාන සහ ගබඩා උපාංග නිවැරදිව දැක්වෙන වර්ණය වන්නේ දෙවැනි පිළිතුර සුපරික්ෂණ මුද්‍රණ යන්ත්‍ර චුම්බක තැටි. මෙහිදී පිළිතුර වන්නේ දෙවැනි පිළිතුර. හත්වෙනි ප්‍රශ්නය සන්තතික දත්ත යුගලයක් අඩංගු නිවැරදි පිළිතුර තෝරන්න. මෙහිදී සන්තතික දත්ත යනු ඕනෑම දශම අගයක් ගත හැකි මැනිය හැකි දත්තයි. උස සහ බර මෙයට අයත් වෙනවා. මෙහිදී පිළිතුර වන්නේ සන්තතික දත්ත යුගලයක් වන්නේ හතරවෙනි පිළිතුර පන්තයක සිසුන්ගේ බර ප්‍රමාණය සහ උස ප්‍රමාණය.
8වෙනි ප්‍රශ්නය දත්ත ව්‍යාප්තියක අන්තර් චාතුර්ථක පරාසය යනු. අන්තර් චාතුර්ථක පරාසය ගණනය කරනුයේ තෙවන චාතුර්ථකයෙන්. ඒ කියන්නේ Q3 ගෙන් පළමු චාතුර්ථකය අඩු කරලා. ඒ කියන්නේ Q3 ගෙන් Q1 අඩු කරනවා. එතකොට තමයි අන්තර් චාතුර්ථක පරාසය අපිට ගණනය කරන්න පුළුවන් වෙන්නේ. එවිට මෙහි පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුර 25 වන ප්‍රතිශත අගය හා 75 වන ප්‍රතිශත අගය අතර පරාසයයි. මෙහිදී පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුර. 9වෙනි ප්‍රශ්නය බහුරේඛා ප්‍රස්ථාරයක් මගින් නිර්මාණය සඳහා වඩාත්ම සුදුසු දත්ත ඇතුළත් පිළිතුර වන්නේ. සාමාන්‍යයෙන් කාලීන විචලනයන් සහිත දත්ත කාණ්ඩ කිහිපයක් සසඳා බැලීමට බහුරේඛා ප්‍රස්ථාර යොදාගනු ලබනවා. මෙහිදී අහන්නේ බහුරේඛා ප්‍රස්ථාරයක් මගින් නිර්මාණය සඳහා වඩාත්ම සුදුසු දත්තය ඇතුළත් පිළිතුර. මෙහිදී පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර දිස්ත්‍රික්ක කිහිපයක මාසික උෂ්ණත්ව සංඛ්‍යාවන්ය. 10 වෙනි ප්‍රශ්නය නිශ්චිත කාල පරිච්ඡේදයකදී කිසියම් රටක වෙළඳ භාණ්ඩයක අපනයන වටිනාකම් දැක්වීමට වඩාත්ම සුදුසු ප්‍රස්ථාර වර්ගය කාලයත් සමග සිදුවන ප්‍රවණතාවයක් දැක්වීමට රේඛා ප්‍රස්ථාර භාවිතා කරනු ලබනවා. එවිට මෙම ප්‍රශ්නෙන් අහලා තියෙන දේ අනුව මෙහිදී පිළිතුර වන්නේ 3 වෙනි පිළිතුර රේඛා ප්‍රස්ථාරයයි.